අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ෂින්මායිවල් සූ එක බලන්න. තායිලන්ඩ් මැප් එකේ මෙන්න මේ උඩ හරියට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ෂින්මායිවල තියෙන නැෂනල් පාර්ක් එකකට මායිම් වෙන විදියට තමයි මේ ලස්සන සූ එක හදලා තියෙන්නේ. එන්නකො එහෙනම් අපිත් එක්ක සූ එක බලන්න යන්න. අපි ගොඩාක් ආසාවෙන්ම ආවේ මෙන්න මේ පැන්ඩෝ ඉඳී කියලා. ඒ වුණාට මේ පැන්ඩෝ හිටියේ නෑ. ඊළඟට අපි ආවේ ෂින්මායිවල සූ එක ඇතුලේ තියෙන මෙන්න මේ ඇක්වේරියම් එක බලන්න. මෙන්න මේ වගේ පොඩි ජලාශයක් මැද තමයි මේ ඇක්වේරියම් එක හදලා තිබුණේ. මේ ඇක්වේරියම් එක ෆේමස් වෙන්න හේතුව තමයි මේ මීටර් 133ක් දිග ඇක්වේරියම් අන්ඩර්වෝටර් ටනල් එක. අපි මේ බලන්න යන වෙලාවේ මේ ෂාක්ලට කෑම විදියට පොඩි මාළු රංචුවක්ව දැම්මා. මේ බලන්නකෝ ඒගොල්ලෝ ඉක්මනට මේ මාළු පැටවුම් කාලා ඉවර කරා. මේ ලස්සන සූ එක ඇතුලේ තිබුණ තවත් දෙයක් තමයි මේ ස්නෝබඩි වින්ටර්ලෑන්ඩ් එක. අපි කලින් ගියපු ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ස්නෝ ටවුන් එකට වඩා ගොඩාක් මේක ඇතුලේ සීතලයි. මේ බලන්නකෝ මේක ඇතුලේ ලස්සන ඉග්ලූ හවුස් එහෙමත් හදලා තියෙනවා. ඉතින් ෂින්මායිවල ගත කරපු අන්තිම දවසේ තමයි අපි මේ සූ එක එක්ස්පීරියන්ස් කරන්න ආවේ. ඊළඟට අපි යන්නේ පුකේට් වලට. ඉතින් එහෙදිත් අපි මොනවද කළේ කියලා ඊළඟ වීඩියෝස් වලින් අරන් එන්නම්. බයි.